හරි. දැන් එතකොට මේකෙදි මම කියන්නේ ගියේ මොකද්ද? අසාර දේ අසරු හැටියට නේ. નિසරු දේ નિසරු හැටියට දකින්න අදක්ෂ නම්. ඒගොල්ලෝ සරුයි කියලා හිතනවනේ. නේද? සරුයි කියලා හිතන. දැන් નિසරු දේ සරුයි කියලා හිතනවා. උදාහරණයක් හැටියට මම කියන්නම්. දැන් සමහර වෙලාවට සමහර උදවිය හිතනවා මේ පන්සිල් ආරක්ෂා කර ගැනීම කියන එක මහා බොරු දෙයක්. ධර්මයේ ඉගෙන ගන්න බණ අහන්න යනවා කියන එක මහා බොරු දෙයක්. දාන දෙනවා කියන එක මහා බොරු දෙයක්. ඔන්න ඔහම හිතන මිනිස්සු ඉන්නවා. දැන් එතකොට එයා හිතලා තියෙන්නේ මොකද්ද? සාරේචා සාර දස්සිනෝ. ඒ කියන්නේ මොකද? සාරේච සරුදේහිද අසාර දස්සිනෝ. ඒ දෙක එකතු කරලා තමයි සාරේචා සාර දස්සිනෝ කියන්නේ. සාරේච අසාර දස්සිනෝ. සරුදේහිද નિසරු බව දකින්නෝ. තේරුණේ? තේ සාරණාධිගච්ඡanti. මොකක්ද තමයි මෙතන සාරේ කියන්නේ? තේ ඔවුන් සාරං සාරය යහපත න අධිගච්ඡanti. කවදාවත් ඒගොල්ලෝ ඒක ලබන්නේ අධිගමනය කරන්නේ නැහැ කියනවා. මොකද්ද සරු බව කියන්නේ? මෙතන සරු බව කියන්නේ මොකද්ද? කුසලය, මාර්ගසිත, ඥානසිත, ඵලසිත, නිවන. මොනවද කිව්වේ? කුසලය, ඥානසිත, මාර්ගසිත, ඵලසිත, නිවන. මේව සරු බව. ඒ සරු බව ලබන්නේ නැහැ කියන. බලන කොයිතරම් අසාධාරණයක්ද මේ සත්ව ප්‍රජාවට. තමන් මිත්‍යා සංකල්පනාවක ඉන්නව නම් මිත්‍යා සංකල්පනාව නිසා එයාට මොකද්ද වෙන්නේ? ඒ සාරය අධිගච්ඡනය කරන්නේ නැහැ කියනවා. තේරුණේ? ඉතින් ඒ නිසා මේක පුංචිම තැන ඉඳලා විශාල තැන දක්වා සම්පූර්ණයෙන් විහිදෙනවා අම්මා. ඒ කියන්නේ අපේ මිත්‍යා සංකල්පනාව තියෙන තාක්කල් අපි මොකද කරන්නේ? අර සරු දේවල් ගණන් ගන්න නැතුව ඉන්නවා. පංචශීලයේ ගණන් ගන්නේ නැහැ. තේරුණේ? පොයට අටසිල් සමාදන් වෙන්නේ නැහැ. ඒ අටසිල් සමාදන් වුණත් සීලේ ගණන් ගන්නේ නැහැ. සමහර අය මම දැකලා තියෙනවා කියනවා මොකද්ද? දැන් සිල් සමාදන් වෙච්ච දවසට අපි හිතමු උදාහරණයක් හැටියට විකාල භෝජනය ගනිමු. නේ? මේ විකාල භෝජනය පිළිබඳව විකාල භෝජනය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන කොයිතරම්ද? දැන් අපි උපසම්පදා භික්ෂුන් වහන්සේලා හැටියට අපි දවල්ට දානේ වළඳලා අපි ඉරමුදුන් වෙන්නේ මේ දවස්වල 11යි 12යි 22ට 12යි 20 විතර වෙනකොට දානේ වළඳලා ටක් ගාලා දත් ටික මැද ගන්නවා. ඇයි? මේ දතක් අස්සේ බත් ඇටයක් හිර වෙලා තිබිලා ඒක ගිලුණත් අපිට ආපත්‍ය සිද්ධ වෙනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඉතින් බත් ඇටයක් ගිලුණා කියලා ඕක වෙන්නේ නැහැ. ඒක අචිත්තක ආපත්‍යක්. අචිත්තක ආපත්‍යක් කියලා කියන්නේ හිතලම ගිල්ලේ නැති වුණාට නොහිත ගිලුණත් සිකපදේ බින්දෙනවා. ඉතින් මේ සිකපද පිළිබඳව සචිත්තක ආපත්‍ය, අචිත්තක ආපත්‍ය කියලා ආපත්‍ය වර්ගීකරණය දැනගන්න ඕනේ. හරි? දැන් මං අහනවා. දැන් මේ ඉන්න සිල්මෑණියන් වහන්සේලාත් ඔය ඇත්තොත් පොයේ දවසට සිල් සමාදන් වෙලා හෝ මේ සීලවත් ජීවිතය තුළ දස සිල් සමාදන් වෙලා ඉඳිද්දි ඒ සිකපදයේ පිළිබඳ සැලකිලිමත් වෙනකොට අපි ඉතින් උපසම්පදා නෑනේ කියලා අතහරින එකද කරන්න ඕන. අපි කවදා හරි දවසක මේ සංසාරගත ජීවිතයේදී බුදුන්ගේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය සිල් ආරක්ෂා කරගන්න නම් දැම්ම අපි පුරුදු වෙන්න ඕනේ කියලා මේ ජීවිතේදී පුරුදු කරන්න ඕනද නැද්ද? පුරුදු කරන්න ඕන. සමහර කට්ටිය කියයි ස්වාමීන් වහන්සේ ඉතින් ගිහියට ඕක අදාළ නැහැ. ගිහියා ඉතින් අතිදාවණය කරන්න වැඩිපුර හිතන්න ඕනේ නැහැ නේද කියලා හිතයි. නමුත් උත්සාහය දැන් අපි උත්සාහ කරන රහතන් වහන්සේලා මෙන් හිතන්න පිළිපදින්න. ඔය ඇත්තෝ නේ අපි කියනකොට මොකද්ද? අපි කියන්නේ රහතන් වහන්සේලා සුරකි සීලයෙන් අපි මේ සීලය ආරක්ෂා කරගන්නවා කියලා ප්‍රතිඥා දෙන්නේ නේද? ඉතින් අන්න ඒ වගේ හිතන්න ඕන. හොඳයි. දැන් මම එකක් කිව්වේ.